අද වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද පාන් වලින් රෝල්ස් හදන්නේ කියලා. ඉතින් මේ රෝල්ස් එක හදන්න වැඩි අමාරුවක් නෑ, ගොඩක් ලේසි. කඩේ සාමාන්‍ය හදන රෝල්ස් එකක් වගේම රසයි. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. කපාගත්තු පාන් පෙති. ඔයාලට පෙති පාන් ගන්නත් පුළුවන්, පාන් ගෙඩියක් අරන් කපා ගන්නත් පුළුවන්. රෝල් එකට අවශ්‍ය කරි එක හදාගන්න සැමන්, අල, ලූණු, කරපිංචා, සුදු ලූණු, කුරුඳු පොතු, රම්පේ, ලුණු සහ කෑලි මිරිස් අරගෙන තියෙනවා. ඉතින් සමහර අය සැමන් වලට ආස නැති නිසා ඔයාලට පුළුවන් මේ සැමන් වෙනුවට කැමති කරිස් එකක් හදාගන්න. ඉතින් මම මෙතන අලයි සැමනුයි භාවිතා කරන හින්දා ඒ දෙකෙන් තමයි මේ කරිස් එක හදන්නේ. රෝල්ස් එකට අවශ්‍ය කරන කරිස් එක නම් හදාගෙන ඉවරයි. අපි බලමු මේ රෝල්ස් එක හදාගන්නේ කොහොමද කියලා. පාන් පෙති ටිකේ වටේ කොටස් ටික මේ විදිහට කපලා අයින් කර ගන්න ඕනේ මුලින්ම. මේ පාන් පෙති වල වටේ ටික කපා ගත්තට පස්සේ පාන් පෙත්ත මේ විදියට හොඳට තුනී කරගන්න ඕනේ. කපාගත්තු පාන් පෙති ටිකේ හතර පැත්තෙම වතුර ගා ගන්න ඕනේ. එහෙම වතුර ගාන්නේ මේක රෝල් කරනකොට අලව ගන්න පුළුවන් වෙන්න. නැත්තම් මේක දිග ඇරෙනවා. වතුර ගාපුවාම තමයි මේක ඇලිලා හිටින්නේ. දැන් මේ වතුර ගාගත්තු පාන් පෙති ටික අරගෙන හදාගත්තු කරිස් එක පාන් පෙත්තේ මැදට තියලා රෝල් කරගන්න. ඉතින් සාමාන්‍ය හදන රෝල්ස් එකක් වගේම මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් වෙනසක තියෙන්නේ පාන් පෙති වලින් හදන එක විතරයි. දැන් මේ රෝල් කරගත්තු පාන් පෙති ටික බැටර් එකේ සහ පාන් කුඩු වල ගාලා බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී බැටර් එක හදන විදිය කියලා දුන්නේ නැත්තේ ඔයාලා රෝල්ස් හදලා තියෙනවා. ඉතින් මේ රෝල්ස් හදා ගන්නකොට සාමාන්‍යයෙන් හදා ගන්න බැටර් එකම තමයි මේකෙදිත් හදාගන්නේ, වෙනසක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට හදාගෙන මේක සාමාන්‍යයෙන් හදන රෝල්ස් එකක් වගේ බැද ගන්න. ඉතින් මේ හදාගත්තු රෝල්ස් ටික, ඉතින් මේ රෝල්ස් එක හදන්න වැඩි වෙලාවක් ගියෙත් නැහැ, වැඩි අමාරුවක් වුණෙත් නැහැ. ඒ ඔයාලටත් පුළුවන් හවස තේ එකත් එක්ක කන්න මේ වගේ කෑමක් හදාගන්න. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.